කොහොමද ඔයාලට හැමෝම සතුටින්ද? ඉතින් මේ අප්‍රේල් 25 උදේ ද අපේ චූටි මැනිකගේ සෙකන්ඩ් බර්ත්ඩේ එක. ඉතින් අපි මේ කලින් දවසේ රෑ ගමේ ඇවිල්ලා අද උදේ පාන්දරම බුද්ධ පූජාවත් හදාගෙන චූටි මැනිකවත් එක්කගෙන අපි කට්ටියම ගියා කන්ද විහාර පන්සලට. ඉතින් අපි ඒවට ගිහිල්ලා වැඳලා කරලා එන ගමන් පොඩ්ඩක් බීච් එකටත් ගිහිල්ලා එදා දවසේ ඒ විදිහට ස්පෙන්ඩ් කරා. ඉතින් බර්ත්ඩේ එක දවසේ ඒ විදිහට ගත කළා. මේ ඊට පහුවෙනිදා 26 වෙනිදා උදේ මහා සංඝරත්නය ගෙදරට වඩම්මලා අපි උදේ දාණය පූජා කරා. මේ ඉතින් පුංචි කාලේ ඉඳලා මම හැදුණු ගෙදර, මගේ මහ ගෙදර. ඉතින් පාටි එකට කලින් දානයක් දුන්නා අපි. ඉතින් මේ අපේ හැමදාම අපේ අම්මගේ ප්ලෑන් අපිට තිබුණේ ඉතින් පුංචි හෙල්ප් එකක් දෙන්න තමයි. ඉතින් උදේවරේ වැඩ ටික ඒ විදිහට ඉවර කරලා අපි දැන් මේ රෙඩි වෙන්නේ චූටි මැනිකගේ බර්ත්ඩේ පාටි එකට. ඇත්තටම මට ওই ඩෙකෝස් ටික ලස්සනට කරලා දුන්නේ ඇල්පිටිය ෆැන්සි හවුස් කියන එකෙන්. ඔය සුදු ෂර්ට් එකක් අඳන් ඉන්නේ මල්ලි. ඇත්තටම මං කියපු විදිහට හරිම ලස්සනට මට ඒ ටික arrange කරලා දුන්නා. ඉතින් මේ දේවල් ඉවර කරලා අපි රෑ 7ට විතර චූටි මැනිකගේ බර්ත්ඩේ පාටි එක මෙන්න මේ විදිහට පටන් ගත්තා. ඇත්තටම මේ බර්ත්ඩේ ඩෙකෝ එක ගැන කිව්වොත් ඒකට ස්පොන්සර් කරේ අපේ ලොකු අක්කා. ඒ කියන්නේ චූටි මැනිකගේ චුචු. ඇත්තටම මම මේ තීම් එක නෙමෙයි ගන්න හිටියේ. ඒ වුණාට අපේ චූටි මැනික හරිම ආසයි හඳ මාමට. එයා කොයි වෙලාවෙත් මාමා කිය හඳ මාමා ගැනම තමයි කියන්නේ. ඉතින් අපේ අක්කා හැමදේම මේ විදිහට ලස්සනට arrange කරලා තිබුණා චූටි මැනික වෙනුවෙන්. ඉතින් ඇත්තටම තෑන්ක්ස් කරන්න ඕන බර්ත්ඩේ පාටි එකට ආපු හැමෝටම. මගේ හබීගේ පැත්තේ හැමෝම ආවා. මගේ පැත්තේ කට්ටියත් ගොඩාක් සම්බන්ධ වුණා. ඒ වගේම ගමේ අපේ අහල පහල ගෙවල් වල කට්ටියත් අපිත් එක්ක සතුට බෙදා ගන්න ආවා. ඉතින් ආපු හැමෝටම තෑන්ක්ස් කරනවා චූටි මැනික වෙනුවෙන් කාලය වෙන් කරලා අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ඔයා ඔය කේක් කවන්න හරිම ආසයි. එයාගේ වැඩේම නිකන් ඉද්දිත් අපිට ගෙදර එද්දිත් කේක් කපනවා, කේක් කවනවා, ඒ හැමදේම කරනවා. බලන්නකෝ අපේ චූටි මැනිකගේ තියෙන සතුට. මුලදී නම් චුට්ටක් අඬලා හිටියේ. එයාට ටිකක් බෝරින් වුණා උදේ ඉඳලම චුට්ටක් ඇහැරලා කරලා. මේ පස්සේ ඉතින් ඕකේ වුණා.
ඉතින් ඔය තියෙන්නේ අපි චූටිමෑණිකගේ බර්ත්ඩේ එක දවසේ ගත්ත ෆොටෝස් ටික. මට ෆොටෝස් ටික ලස්සනට කරලා දුන්නේ විරාජ් මදුරංග කියලා මල්ලි කෙනෙක්. ඉතින් බලන්නකෝ අපේ චූටිමෑණිකගේ කෝලා. ඉතින් ෆොටෝස් ටිකත් ඔය විදිහට අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඉතින් චූටිමැණික ආස සින්දු ටිකක් දාගෙන එයත් ඩාන්ස් කරා, අපිත් ඩාන්ස් කරා, සින්දු කිව්වා. ඒ විදිහට ලස්සනට පාටි එක එන්ජොයි කරා. ඇත්තටම කියන්න ඕන මේ පාටි එකට දානෙට ගොඩක්ම මහන්සි වුණේ මගේ අම්මයි තාත්තයි. මොකද එයාලගේ ලොකු ආසාවක් තිබුණා මේ විදිහට පාටි එක arrange කරගන්න. ඉතින් ඒ වගේම පළවෙනි බර්ත්ඩේ එකටත් අපි මේ විදිහටම දානයක් දීලා මේ විදිහටම පාටි එකක් ගත්තා. ඉතින් ඒකට මහන්සි වුණේ මගේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි. ඉතින් හැමෝටම තෑන්ක්ස් කරනවා අපිට ඉතින් ගෙදරට ඇවිල්ලා උයන්න කරන්න දානෙට හැම දෙයකටම උදව් වෙච්ච අයට ගමේ අයට හැමෝටම thank you so much. පේනවනේ ඉතින් අපේ චූටිමැණිකට ආසම වැඩේ තමයි යෝගයාට ඉතින් gift ටික බලනකම් ඉසමත් තිබුණේ නැහැ. ඉතින් පේනවනේ සතුට වෙන හැටි. එහෙනම් ඉතින් හැමෝටම බුදු සරණයි. ගිහිල්ලා එන්නම්. bye.